ආයිබෝවන් කියලා අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් වෙනද වගේම අපේ පුංචි දූපතේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න තමයි යන්නේ. අපිත් ගොඩක් දවස් ඉඳන් යන්න හිතන් හිටපු තැනක් තමයි මේක. ඔන්න ඉතින් නිවාඩු දවසේ අපි වෙලාවක් වෙන් කරගත්තා ලස්සන view එකක් තියෙන මීයන් නැල්ල බලන්න යන්න. උදේම ගැටඹි බෝසමිඳුන් ඇඳ පුදාගෙන මගදි කන්න කියලා හෙළබොජුන් එකකින් කෑම ටිකකුත් අරගෙන සරසවියු යන ස්ටේෂන් එකට තමයි අපි මේ යන්නේ. සරසවියුවෙන් ඉහළකෝට්ටේ ස්ටේෂන් එකට ටිකට් ගත්තා. ටිකට් එකක් රුපියල් 60යි. පොඩිමැණිකේ ට්‍රේන් එකේ තමයි අපි යන්නේ. හරිම ලස්සන පරිසරයක්. ඈතට වීදිලා තියෙන කඳුපන්ති බලන්නකෝ. ලස්සන ඒ වගේ. ට්‍රේන් එකේ යන ගමනත් හරිම විනෝදයි. කඩුගන්නාව හරිය තමයි දැන් අපි මේ ඉන්නේ. රඹුක්කන ඉඳන් මහනුවර අතර ලුම්බිය මාර්ගයේ තමයි වැඩිපුරම බිංගෙවල් හම්බ වෙන්නේ. ඔන්න අපි දැන් ඉහළකෝට්ටේ ස්ටේෂන් එකට ආවා. ලස්සන පාට මල් ටිකක් හදලා තියෙනවා මේ ස්ටේෂන් එකේ. හරිම ලස්සනයි. යන ගමන්ම විස්තර කියන්නම්කෝ. මේ මීයන් නැල්ල මෑතකදී සමාජ මාධ්‍ය තුලින් ප්‍රසිද්ධියට පත්වෙච්ච තැනක්. ලස්සන view point එකක් ඒක. බලමුකෝ අපිත් ගිහිල්ලාම. ඉහළකෝට්ටේ ස්ටේෂන් එකෙන් බැහැලා කොළඹ පැත්තට මීටර් 500ක් විතර ගියාම මේ මීයන් නැල්ල තියෙන බිංගිය හම්බ වෙනවා. රේල් පාර යන නිසා තමන්ගේ පරිස්සම ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. කෝච්චිය එන වෙලාව දැනගෙන යන එක තමයි කෝකටත් හොඳ. මීයන් නැල්ල බිංගිය ඇතුලෙන් ගිහිල්ලා බලන්නත් පුළුවන්. එළිය පැත්තෙන් ගිහිල්ලා බලන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලම එළිය පැත්තෙන් ගිහිල්ලා බලමු කොයි වගේද කියලා. ඇල්ලක් කියලා මේක හැඳින්වුවට ලංකාවේ දියඇලි නාමාවලියට නම් එකතු වෙලා නැහැ. එළිය පැත්තෙන් නම් යන්න තියෙන්නේ පොඩි අඩිපාරක්. තරුණ තරුණියෝ තමයි වැඩිපුරම සංචාරයේ ඇවිත් ඉන්නේ. කලින් රේල් පාර තිබුණේ මේ පැත්තට වෙන්නලු. ට්‍රේන් වලට ආපු අනතුරු නිසා ගමනාගමනයට බාධා ඇවිල්ලා තියෙනවා. ඒකට විසඳුමක් විදිහට තමයි ඉංග්‍රීසි ජාතික පාලකයෝ අලගල්ල පර්වතයේ යටින් බිංගේ හදන්න යෝජනා කරලා තියෙන්නේ. ඊට පස්සේ මින්ගල්ල දුර්ගයෙන් පිටත බෑවුම හරහා ගමන් කරපු දුම්රිය මාර්ගය වෙනුවට අලගල්ල පර්වතය හරහා 1912 දී බිංගේ හදලා තියෙනවා. අඩි 1335කින් දිග මේ බිංගය කන්ද උඩරට දුම්රිය මාර්ගයේ තියෙන දෙවැනියටම දිගින් වැඩි බිංගය වෙනවා. දිගින් වැඩිම බිංගය වෙන්නේ හැටන් සිංගිමලේ බිංගය. බිංගය හැදුවට පස්සේ බාධාවකින් තොරව උඩරට දුම්රියට අලගල්ල කන්ද තරණය කරමින් ඉහළකෝට්ටේ ඉඳන් මහනුවර හරහා බදුල්ලට යන්න පුළුවන් වුණා.
මෙන්න මීයන් නැල්ල. අද නම් වතුර ටිකක් අඩුයි ඇල්ලේ. වතුර වැඩියෙන් තියෙන දවසට ගොඩාක් මෙතන ලස්සනයි. බලන්නකෝ අවට පරිසරයේ ලස්සන කොහොමද කියලා. මෙතන ඉඳන් ගත්ත සුන්දර ඡායාරූප ප්‍රසිද්ධ වීමත් එක්ක මීයන් නැල්ල දේශීය සංචාරකයන් අතර වගේම විදේශීය සංචාරකයන් අතර ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. ගොඩක් අය අද වෙනකොට මෙතන නරඹන්න එනවා. අපි දැන් ඇතුල් පැත්තෙන් ගිහිල්ලා බලමු කොහොමද කියලා. කෝච්චි එන්නේ නැති වෙලාවක් බලලා යන්න වග බලා ගන්න. මේ 12:45ට එන කෝච්චිය අද ආවේ නම් 1:20ට විතර. බිංගේ ඇතුලේ ගොඩාක් කළුවරයි. ඒ නිසා ටෝච් එකක් ගෙනියන්න අමතක කරන්න එපා. රේල් පාරේ ඉඳන් view point එකට ඉනිමගකින් නගින්න ඕන. එතන ඉනිමග තියාගෙන එක්කෙනෙක් ඉන්නවා. ඉනිමගෙන් නගින එක්කෙනෙකුට රුපියල් 50ක් අය කරනවා මෙතනදී. මේ බිංගේ හදද්දි මේ කුහරේ හදලා තියෙන්නේ ගල්පස් වගේ දේවල් අයින් කරන්න. ඒ වගේම මේ බිංගේ ඇතුළේ වැඩ කරන අයට හොඳ වාතාශ්‍රයක් ගන්න. පටු උමගක් තමයි තියෙන්නේ. මෙතනින් ගමන් කරනකොට ටිකක් පරිස්සමෙන් යන්න ඕන. මේ කුහරය දෙකට බෙදපු මීයන් නැල්ලේ එක කොටසකට කඩාගෙන වැටෙන හරස් කැපුමට විවෘත වෙනවා. මෙතන සුන්දර ඡායාරූප ගැනීමේ හැකියාව තියෙනවා. තරුණ පිරිස් ගොඩාක් එනවා මෙතන බලන්න. බලන්නකෝ අවසානයේ බලන්න තියෙන වීව් එකේ ලස්සන. ඔන්න ඉතින් අද වීඩියෝ එකනොත් ඔයාලට ලස්සන තැනක් ගෙනාවා. පරිසරයට ආදරය කරන්න, ලස්සන තැන් බලන්න යන්න. පාසටහන් පමණක් තියලා මතක සටහන් පමණක් අරගෙන එන්න. අපේ channel එකට අලුත් නම් subscribe කරන්න මතක ඇතුව. bell icon එකත් click කරන්න අලුත් වීඩියෝ ගැන දැනගන්න. අද වීඩියෝ එක හොඳ නම් comment එකක් like එකක් දාන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.